අපි කලින් දැක්කා මහින්ද මහත්තයාගේ කාලේ බොහොම ශාස්ත්‍රීය නිවසක්. ගම්වල කොල්ලතු ගෙවල් තිබුණේ නෑ මහින්ද මහත්තයා මේ රට බාර දීලා යනකොට. හරිම ලස්සන ගම්මාන. හරිම ලස්සන මම්මාව. හරිම ලස්සන අධිවේගී මාර්ග. බොහොම ලස්සන ගමේ පාසල. අපි දැක්ක දේවල් මේවා. ඒතර හැම ගමේම පාසලට මහින්දෝදය විද්‍යාගාරයක්. ඒ පහසුකම් ටික ගමට දුන්නා. කොළඹට කිරි ගමට කැකිරි කිව්වේ නෑ ගමටත් කිරි දුන්න. තාත්තගේ පුතෙක්නේ 2029ට එන්න හදන්නේ. අපි දැක්ක දේ නෙමෙයි. ඒ නිසා අපට අනිවාර්යයෙන්ම අපි දන්නවා නාමල් රාජපක්ෂ මහත්මයා 29 අනිවාර්යෙන්ම ඒකාන්තයෙන්ම ජනාධිපති වෙනවා. එතුමා ජනාධිපති වුණාට පස්සේ ගමේ මිනිස්සයාට ලංකාවේ සමස්ත ලංකා වාසී සියලුම ජනතාවටම සිතක් ඒ වගේම ශාස්ත්‍රීයත්වයක් හොඳ පොහොසත් ආර්ථිකයක් ලැබේ කියලා අපි කියන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නෙමෙයි හොඳ සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කරන්නට නාමල් රාජපක්ෂ මහත්මයාට හොඳ ශක්තිය තියෙනවා නිවෙසෙන් ලැබුණු පන්නරෙත් එක්ක. ඒක අපිට විශ්වාසයි කාන්තාව විදියට. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. නාමල පිපෙනවා දැන් පිපිගෙන එන්නේ. හිතන්න එපා නාමල පිපෙන්නේ නැහැ කියලා. නාමල පිපෙනවා බොහොම විදියට. මං කියකනේ අර ගැමි සුවඳ දන්න කෙනෙක්නේ. ගැමි සුවඳ දන්න තරුණයෙක් මේ. දැන් අපි දන්නවා දැන් රැස්වීම වලට යනකොට මට මතකයි මම පහුගිය කාලේ කියන්න ඕනේ මහින්ද මහත්තයා ගියාම කාන්තාව වට කරගත්තා මෙතුමා. අන්න ඒක අද අපි දකිනවා. නාමල් මහත්තයා ගියාම අත ගන්නවා, අතින් අල්ල ගන්නවා, අනේ පුතේ කියන වයසකයි. ඇයි මේ? පුදුම ආකර්ෂණයක් එතුමා ගැන විශ්වාසයක් තියෙනවා අම්මලාට. විශේෂයෙන් කාන්තාවට. කාන්තාව එකතු වෙනවයි කියන්නේ කාන්තාවගේ දුක වැඩි කියන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා මේ කාන්තාව එකතු වෙනවා කියන්නේ නිකන් නෙමෙයි. ගෙදර කුස්සියේ අඳෝනා වැඩි කියන එක. කාන්තාවන්ට යහපත් රටක් මෙතුමා හදයි කියන බලාපොරොත්තු ඇතුව තමයි මේ කාන්තාව ඒක රාශී වෙලා ඉන්නේ. ඒක අපි අදටත්